Hello, good evening හැමෝටම. මං හිතනවා ඔයාලා හැමෝටම මාව පැහැදිලිව ඇහෙනවා ඇති කියලා. So, first of all, I welcome you all for the today's free workshop, which is conducted by IEBT campus on how to boost your confidence in speaking English. Okay, so that is our topic today. ඒක තමයි අද අපි කතා කරන්න යන topic එක. ඉතින් මේ free workshop එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඉස්සෙල්ලාම මම ඔයාලට අපේ කැම්පස් එක පිළිබඳව පුංචි හඳුන්වා දීමක් කරන්නම්. ඉතින් ඒක ගැන මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කලින් මම ඔයාලට පුංචි දෙයක් පෙන්නලා ඉන්නම්. ඇක්චුලි අපේ මේ සෙෂන් එකේදී ඔයාලගේ මයික්ස් ඔෆ් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මගෙන් ප්‍රශ්න මොන හරි අහන්න තියෙනවා නම් chat box එක හරහා මට මෙසේජ් එකක් දාන්න. එතකොට මම ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්නම්. මං හිතනවා ඔයාලට මගේ ස්ක්‍රීන් එක දැන් පැහැදිලි ඇති කියලා. ස්ක්‍රීන් එක දැන් ඔයාලට ෂෙයා වෙනවා ඇති. ඉතින් ඔයාලට පුළුවන් අපේ කැම්පස් එක පිළිබඳව අපේ කැම්පස් එකේ පවත්වන කෝසස් පිළිබඳව හැම විස්තරයක්ම අපේ වෙබ්සයිට් එකට ලොග් වෙලා ඩීටේල්ස් ලබා ගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් iebtcampus.lk කියන වෙබ්සයිට් එක හරහා මේ හැම විස්තරයක්ම ලබා ගන්න. ඉතින් මේකේ අපේ about එක ගැන හැම විස්තර about එකට ගියාම ඔයාලට අවශ්‍ය හැම විස්තරයක්ම ලැබෙනවා. අපේ faculties මොනවද, ඒ වගේම අපේ courses මොනවද, professional programs මොනවද අපි conduct කරන්නේ, මේ වගේ හැම දෙයක් පිළිබඳවම ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ දේ පහලටම ඔයාලා ස්ක්‍රෝල් කරාට පස්සේ ඔයාලට අපිව ෆලෝ කරන්න පුළුවන් සෝෂල් මීඩියාස් මොනවද කියන එක දැක බලා ගන්න හැකියාවක් ලැබෙනවා. ඔයාලට පුළුවන් අපිව Facebook හරහා, TikTok හරහා, YouTube හරහා, Instagram හරහා මේ වගේ හැම සෝෂල් මීඩියා එකක් හරහාම ඔයාලට පුළුවන් අපිව ෆලෝ කරන්න. ඒ වගේම තමයි මෙතන තියෙනවා අපේ contact number එක. ඔයාලට මොන හරි දේවල් දැනගන්න තියෙනවා නම් මේ contact number එක හරහා අපිව contact කරලා ඔයාලට details ලබා ගන්න පුළුවන්. එතකොට ඊළඟ දේ තමයි මෙතන අපි include කරලා තියෙනවා අපේ email address එක. ඔයගලගේ concerns, suggestions ඕනම දෙයක් ඔයාලට පුළුවන් email address එකට එවලා අපිව අප්ඩේට් කරන්න. ඊළඟ දේ තමයි අපේ campus එකේ location එක තමයි අපි මෙතනින් ඔයාලට පෙන්වලා දීලා තියෙන්නේ. And also the next thing is we are a government registered institute, and also below over here y'all can see a number. This is the registration number. මේ තමයි අපේ campus එක government registered number එක. Okay, so මේකත් මම ඔයාලට පෙන්නන්න ඕනේ කියලා හිතුවා. ඊළඟ දේ තමයි you can once y'all scroll up y'all can see few testimonials of our previous students. අපේ කලින් students ලගේ feedbacks ඔයාලට දැක බලා ගන්න හැකියාවක් ලැබෙනවා උඩට scroll කරාම. ඉතින් free වෙලාවට අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒවත් බලන්න. ඊළඟ දේ තමයි මම අර කලින් කිව්වා වගේ අපේ YouTube channel එක අනිවාර්යයෙන්ම බලන්න. ඒකේ ඔයාලට ඔයාලගේ knowledge එක වැඩි කරගන්න පුළුවන් videos අපි බොහොමයක් share කරගෙන තියෙනවා. අනිවාර්යයෙන්ම මේකත් subscribe කරලා ඔයාලට පුළුවන් free වෙලාවට අපේ videos බලන්න. ඒක ඇත්තටම ඔයාලට ගොඩක් helpful වෙයි. So ඒ දේවල් දෙකට පස්සේ අපි යමු අපේ අද session එකට. ඉතින් ඔයාලට මම අර කලින් කිව්වා වගේ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම මගෙන් අහන්න. chat box එකට message එකක් දාලා මට මම එතකොට බලලා ඔයාලට අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න. Okay? So, as I mentioned before, our workshop is on how to boost your confidence in speaking English. හැම කෙනෙක්ටම දැන් තියෙන ප්‍රශ්නයක් තමයි English කතා කරන්න බයයි. confidence එකක් නැහැ. ඉතින් ඒ හැම දෙයක්ම පසකලා අපි කොහොමද ඉස්සරහට ඇවිත් English කතා කරන්නේ? අපි කොහොමද අපේ confidence එක build up කරගන්නේ කියන එක තමයි. ඒකට අපි කරන්න අවශ්‍ය tips මොනවාද? එතකොට අපි follow කරන්න ඕන දේවල් මොනවාද කියන එක තමයි අද මේ workshop එක හරහා මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ. ඉතින් අපි බලමු මොනවාද මේ දේවල් කියලා. So මම අර කලින් පෙන්නුවා වගේ අපේ site එකට ගියාම තියෙන details ටිකම තමයි මෙතනත් අපි දාලා තියෙන්නේ. අපේ contact number එක, email address එක, එතකොට අපේ location එක, ඒ වගේම අපේ website එක, ඒ details තමයි මේකේ පෙන්වලා දීලා තියෙන්නේ. ඊළඟට මම ඔයාලත් එක්ක share කරගන්නම් ඇයි ඔයාලා IEBT campus එක select කරගන්න ඕන? ඇයි IEBT campus එක unique and specialized? අපේ මේ course එකෙන් තියෙන specialities මොනවාද?
ඒ වගේම ඔයාලට ලැබෙන advantages මොනවාද කියන එක තමයි ඊළඟට මම දැන් ඔයාලත් එක්ක කතා කරන්නේ. So the first thing is we have a well structured syllabus. Okay. අපේ campus එකේ අපි syllabus එකක් structure කරලා තියෙනවා ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට. ඒ වගේම තමයි අපි ඔයාලට හැම lesson එකකට පස්සෙම අපි ඔයාලට study materials provide කරනවා. ඉතින් ඒ study materials ඔයාලට ඕනම වෙලාවක refer කරලා බලන්න පුළුවන්. ඔයාලගේ knowledge එක improve කරගන්න ඒක ඔයගලන්ට ගොඩක් උපකාරී වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපේ සිලබස් එකේ තියෙන්නේ අපි බේසික් ලෙවල් එකේ ඉඳලා අපි ඔයාලව ක්‍රමක්‍රමයෙන් ඇඩ්වාන්ස් ලෙවල් එක දක්වාම අපි අරගෙන යනවා. ඉතින් බේසික් දේ ඉඳලම අපි ඔයාලට හැමදේම කියලා දෙනවා ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය වෙන හැම දෙයක්ම. ඉතින් අපේ සිලබස් එක හරිම යුනික්. ඉතින් ඔයාලට අපේ ක්ලාස් එකත් එක්ක ජොයින් වුණාට පස්සේ ඔයාලට ඒක තේරෙයි කොයිතරම් ඒක ඔයාලට හෙල්ප්ෆුල්ද ඒ වගේම ඒ සිලබස් එක කොයිතරම් හොඳට ස්ට්‍රක්චර් වෙලා තියෙනවද කියන එක ඔයාලට දැනගන්න හැකියාවක් ලැබෙයි අපේ කෝස් එකත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ. ඊළඟ දේ තමයි අපේ කැම්පස් එකේ ඉන්න හැම ලෙක්චර් කෙනෙක්ම well experienced. ඉතින් well trained lecturersලා තමයි ඉන්නේ. ඉතින් ඔයාලට එයාලගෙන් ඕනම දෙයක් අහලා දැනගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලව 100% අපි ඉංග්‍රීසි බය නැතුව කතා කරන්න ඒ වගේම ඔයාලගේ කොන්ෆිඩන්ස් එක බිල්ඩ් අප් කරලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඕනම වෙලාවක ඔයාලගේ ඩවුට්ස් ලැන්ග්වේජ් එක පිළිබඳව තියෙන ඕනම ඩවුට් එකක් lecturers ලගෙන් අහලා sort out කරගන්න ඔයාලට පුළුවන්. Okay, so that is the next advantage and also the next speciality that you all get when you all join with our courses, right? Next is we conduct all our sessions through Zoom. ඉතින් අපේ හැම class එකක්ම අපි conduct කරන්නේ Zoom තාක්ෂණය ඔස්සේ. ඉතින් ඔයාලට මොන හරි class එකක් miss වුණොත් අපි හැම recording එකක්ම ඔයාලට ලබා දෙනවා. ඉතින් valid reasons වලට විතරක් classes miss කරන්න recordings හම්බ වෙනවා කියලා කවුරුත් classes මිස් කරන්න එපා. ඉතින් ඔයාලට අර මග හැරිය නොහැකි හේතු තියෙනවනේ. එහෙම දේවල් වලට අමතරව නිකන් ක්ලාසස් මිස් කරන්න එපා. රෙකෝඩින් එක හම්බ වෙනවයි කියලා. ඒ වුණාට මම ඔයාලට මේ අපේ ඇඩ්වාන්ටේජස් ගැන කියද්දි ඔයාලට ඒක ගොඩාක් හොඳ ඇඩ්වාන්ටේජ් එකක්. අපි හැම ක්ලාස් එකකට පස්සෙම රෙකෝඩින්ග්ස් ඔයාලට ලබා දෙනවා. ඉතින් ඔයාලට ක්ලාස් එකක් මිස් වුණත් හරි වරි කරන්න දෙයක් නැහැ. මොකද හැම රෙකෝඩින් එකක්ම ඔයාලා ළඟ තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ කෝස් එක අවසන් වුණාට පස්සෙත් විටින් විට ඔයාලට පුළුවන් ඒ රෙකෝඩින්ග්ස් බලන්න. ඉතින් ඒක ඇත්තටම ඔයාලට ගොඩක් හොඳ දෙයක්. ඊළඟ එක තමයි මම අර කලින් කිව්වා වගේ අපි study materials ඔයාලට ලබා දෙනවා. ඒ වගේම මේක spoken English course එකක්. ඉතින් අපි වැඩි හරියක්ම නැඹුරුතාවයක් දක්වන්නේ speaking sessions වලට. අපි කතා කරන්න ඕනේ වැඩි හරියක්ම නේද? speaking practice කරන්න ඕන. ඒ වගේම තමයි අපි විවිධ games කරනවා. එතකොට listening activities කරනවා. vocabulary development දේවල් කරනවා. develop වෙන්න අවශ්‍ය දේවල් කරනවා. ඒ වගේම අපි මම අර කලින් කිව්වා වගේ අපි basic English and also advanced English ඒ දෙකම මේ course එකේදී ඔයාලට ලැබෙනවා. අපේ course එක follow කරාම ඒ වගේම තමයි අපි group discussions කරනවා. එතකොට interactive sessions බොහෝමයක් අපි කරනවා. ඉතින් ඇත්තටම මේක ඔයගලන්ට ගොඩාක් හොඳ දෙයක්. මොකද අපිට වැඩි හරියක්ම ඕන වෙන්නේ කතනය. කතනය අවශ්‍ය වෙනවා නම් අපි අනිවාර්යයෙන්ම practice කරන්න ඕනේ. We should practice to improve our speaking skills and our fluency, right? So ඒ reasons උඩ අපි ගොඩාක් interactive sessions මේ course එක අතරතුර කරනවා. හැමදාම හැම class එකක් පාසාම අපි interactive sessions අනිවාර්යයෙන්ම කරනවා each and every day when the class is conducted, okay? Then the other thing is ඒ වගේම තමයි ඊළඟ දේ අපි ඔයාලව හැම month එකකම අපි ඔයාලව assess කරනවා. assess කරන්න reason එක තමයි අපි දැනගන්න ඕන ඔයාලා කොයිතරම් දුරට develop වෙලා තියෙනවද කියන එක. ඒ වගේම තමයි ඔයාලත් දැනගන්න ඕනේ ඔයාලා කොයිතරම් දුරට ඔයාලගේ speaking skills ඒ වගේම ඔයාලගේ fluency එක කොයිතරම් දුරට develop වෙලා තියෙනවද කියන එක ඔයාලත් දැනගන්න ඕන. ඉතින් ඒ reason එක උඩ we conduct assessments every month. Okay, හැම මාසෙම මේක මාස 3ක course එකක්නේ. ඉතින් අපි හැම මාසයක් අවසානයේම ඔයාලට assessment එකක් දෙනවා. ඊට අමතරව මම ඔයාලට හැම week එකේම activity එකක් දෙනවා කරලා present කරන්න. Okay, so ඉතින් එහෙම කරන්න කියන reason එක තමයි මම අර කලින් කිව්වා වගේ ඔයාලගේ fluency එක, ඔයාලගේ confidence එක, එතකොට මේ හැම දෙයක්ම boost කරන්න, build up කරන්න තමයි මේ හැම දෙයක්ම අපි කරන්නේ. ඉතින් අපේ course එකත් එක්ක සම්බන්ධ වෙන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම මම
ඒ ලබා දෙන assessments ඒ වගේම weekly මම ලබා දෙන activities ඒ වගේම මම homework දෙනවා ඒ හැම එකක්ම කරන්නේ ඔයාලගේ confidence එක ඔයාලගේ fluency එක වැඩි දියුණු වෙන්න. ඉතින් අනිවාර්යයෙන් මේ හැම දෙයක්ම කරලා මට ලබා දෙන්න. එතකොට මට ඔයාලට කියන්න පුළුවන් ඔයාලා කොයිතරම් දුරට develop වෙලා තියෙනවද කියලා. මම හැම කෙනෙක්වම හැම ස්ටුඩන්ට් කෙනෙක්වම මම වෙන වෙනමම ඉවැලුවේට් කරනවා. එතකොට ඒක ඔයාලටත් හොඳයි. ඒ වගේම මටත් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලා ආවට වඩා කොයිතරම් දුරට මොනතරම් ලෙවල් එකකට ඔයාලගේ ස්පීකින් ස්කිල්ස් ඇබිලිටිස් ඩිවෙලොප් වෙලා තියෙනවද කියන එක. ඊළඟ දේ තමයි ඔයාලට මේ කෝස් එකට ජොයින් වෙන්න නම් මහ ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ නේද? Zoom නේ ඔයාලට පුළුවන් තියෙන මොබයිල් ෆෝන් එකෙන් ජොයින් වෙන්න පුළුවන් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබ්බනම් හොඳටම ඇති. ඔයාලට ඕනම තැනක ඉඳලා travel කරන වෙලාවක වුණත් හරි ඔයාලා ඔෆිස් එකේ වෙන්න පුළුවන්. සමහරක් අය night shifts කරන අය ඉන්න පුළුවන්. ඉතින් ඔයාලට හරිම පහසුයි මේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද අපි ඔයාලට පහසු වෙන විදිහට තමයි අපි days වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම අපි time එකත් අපි වෙන් කරලා තියෙන්නේ. හැම කෙනෙක්ටම මෙතන ගොඩක්ම working professionals ලා නේද ඉන්නේ. ඉතින් ඔයාලට පහසු වෙන විදිහට ඔයාලට free time එකක් බලලා තමයි අපි මේ class එකේ time එක අපි යොදවලා තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි ඉතින් මේ දේවල් තමයි ඔයාලට අපේ කෝස් එකත් එක්ක සම්බන්ධ වුණාම ලැබෙන වාසි. ඉතින් ඊළඟ දේ මම ගැන පුංචි හඳුන්වා දීමක් කරන්නම්. දැන් මම ගොඩක් කතා කරා. ඒ වුණාට මම ගැන කිසිම දෙයක් ඔයාලට කිව්වේ නැහැ. Iting, so my name is Shamuda Nazreen. So I have done my diploma in English language teaching, and also I have done my IWMS graded examinations in spoken English, and also currently I'm following my bachelor's in education. So that's a small intro about me. මං පුංචි හඳුන්වා දීමක්. ඉතින් අපි යමු අපේ session එකට දැන්. Okay, so now let's go into our session, right? So first of all, we should know what is English language. මේ English language එක කියන්නේ මොකක්ද කියන එක අපි මුලින්ම දැනගෙන ඉන්න ඕන නේද? So, as mentioned in this slide, it is an Indo-European language belonging to the West Germanic branch, the official language of Britain and the US and most of the Commonwealth countries. ඉතින් ඔයාලා දන්නවා English language එක official language එකක් US වල සහ Britain වල. ඒ වගේම තමයි බොහොමයක් Commonwealth countries වලත් English language එක තමයි යාළගේ official language එක. For example, Canada, Australia, New Zealand මේ හැම country එකකම official language එක හැටියට යාලා consider කරන්නේ English language එක. හරිද? ඉතින් දැන් මේ වගේ ලෝකෙ පුරාම මේ භාෂාව ව්‍යාප්ත වෙලානේ තියෙන්නේ. ඉතින් ඒක නිසා භාෂාව ව්‍යාප්ත වෙලා තියෙන නිසා මේක හැම කෙනෙක්ම දැනගන්න ඕනි සහ හැම කෙනෙක්ම ඉගෙන ගන්න අවශ්‍ය වෙන භාෂාවක්. Everyone should learn this language because this has become the global language. Okay? ගෝලීය භාෂාව බවට පත් වෙලා තියෙනවා. ඒක මම ඔයාලට කියන්න ඕන නෑ. ඔයාලා දන්නවා ඒක නේද? ඉතින් හැම දෙයකටම අපිට දැන් කාලේ හැටියට English අනිවාර්යයෙන්ම අවශ්‍යයි. Okay? So that is a small introduction about the English language, right? So the next thing is ඔයාලා කවදා හරි කල්පනා කරලා බැලුවද ඇයි අපිට ඉංග්‍රීසි අවශ්‍ය වෙන්නේ කියලා. සමහරක් අය හිතන්න පුළුවන් ලංකාවේ ඉන්න අපිට මොකටද ඉංග්‍රීසි කියලා. එහෙම නේද? හැබැයි එහෙම නෙමෙයි. අපිට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක අත්‍යවශ්‍යයි. අපි ලංකාවේ හිටියත් හරි කොහේ හිටියත් මේ ලෝකේ මොන රටේ හිටියත් අපිට දැන් in this current world we need English language. That is compulsory. Okay? ඒක අපිට අනිවාර්යයි. ඒකට reasons ගොඩාක් තියෙනවා. ඒකට හේතු කාරණා බොහොමයක් තියෙනවා. ඉතින් අපි දැන් බලන්න යන්නේ ඒ reasons මොනවාද? ඇයි මේ English language එක මේ තරම්ම important වෙන්නේ කියන එක තමයි ඊළඟට අපි බලන්නේ. So, sorry. Okay, the first thing is, as I mentioned before, it is a global language. මං කලින් ඔයාලට කිව්වා වගේ මේ භාෂාව ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඒ හේතුව උඩ because this is considered as the global language, we have to learn English. English is very important for our lives. Okay? English language එක අපිට හරීම වැදගත් අපේ මේ දැන් පවතින life එකත් එක්ක. The reason is because it's globally spreaded, right? මුළු ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන නිසා අපිත් මේ භාෂාව ඉගෙන ගන්න ඕන. ඒක තමයි මේන්ම රීසන් එක. ඊළඟ එක it is essential for businesses. මොකක්ද මේ business එකක් කියලා කියන්නේ? දැන් කාලේ බොහෝමයක් දෙනෙක් තමන්ගේ personal businesses conduct කරගෙන යනවා.
තනි ව්‍යාපාර කරගෙන යනවා බොහෝමයක් දෙනෙක්. ඉතින් යාලා සමහරක් අය කැමති මේ ඒගොල්ලන්ගේ බිස්නස් එක ලෝකෙට ඉන්ට්‍රොඩියුස් කරන්න. හැබැයි ඒගොල්ලන්ට පුංචි ප්‍රශ්නයක් ඇති වෙනවා ලැන්ග්වේජ් ඉෂුව එක. කොහොමද අනිත් අයත් එක්ක කමියුනිකේට් කරන්නේ? කොහොමද මේ බිස්නස් එක ගැන ඒගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නේ? ඒ වගේ ඉෂුස් වලට මුහුණ දෙනවා සමහරක් අය. එහෙම නේද? ඉතින් ඒ රීසන් එක උඩ අනිවාර්යයෙන්ම අපිට බිස්නස් එකක් කරනවා නම් අපේම කියලා බිස්නස් එකක් කරනවා නම් ඒ වගේම අපි ඒක ෆොරිනර්ස්ලට එහෙමත් නැත්නම් අවුටර් වර්ල්ඩ් එකට අපි ඒක ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා නම් අනිවාර්යයෙන්ම අපි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක දැනගෙනම ඉන්න ඕන. We should know the language to spread our business around the world. If we have an idea of spreading it to the world, then you have to know this language. Without knowing English, it is really hard to communicate with other people around the world, right? So due to that reason, you all have to definitely know the language English. That is the second reason. Then the next one is it is widely used in education. Okay? Then education පැත්ත ගත්තහම sorry. ලංකාවේ වුණත් ගවර්න්මන්ට් ස්කූල්ස් වල යාලට සිංහල මීඩියම් තිබුණාට දැන් ගොඩාක් ගවර්න්මන්ට් ස්කූල්ස් වලත් ඉංග්‍රීසි මීඩියම් ස්ටාර්ට් කරලා තියෙනවා නේද? ඒ වගේම තමයි අපේ ලංකාවේ බොහොමයක් ඉන්ටර්නැෂනල් ස්කූල්ස් තියෙනවා. ඒ වගේම අපේ ගවර්න්මන්ට් කැම්පසස් වලට අමතරව ප්‍රයිවට් කැම්පසස් ගොඩාක් තියෙනවා ලංකාවේ. Okay, there are so many foreign universities in Sri Lanka, right? So ඒව වල අපි සිංහල මාධ්‍යයෙන් අපි කිසිම දෙයක් උගන්වන්නේ නැහැ. එහෙම නේද? We don't teach in Sinhala medium in those foreign universities, right? So when you all want to enter to a foreign university which is in Sri Lanka or else might be somewhere around the world, ලෝකේ වෙනත් තැනක උනත් හරි ඔයාලට higher education කරන්න ආසාවක් තිබුණත් වෙන යුනිවර්සිටි එකකට ගිහිලා සමහරක් වෙලාවට ඔයාලට යන්න අපහසුයි. ඒකට හේතුව තමයි ඉංග්‍රීසි knowledge එකේ පුංචි lack එකක් තියෙනවා. දැනුමේ පුංචි අඩුවක් තියෙනවා. ඔයගලන්ට subject එක පිළිබඳව හොඳ knowledge එකක් ඇති. හැබැයි language එක ගැන පොඩි lack එකක් තියෙනවා, downfall එකක් තියෙනවා. ඉතින් ඒ reasons වලදී ඔයාලා ඒක හදා ගන්න ඔයගලන්ට වෙන රටකට ගිහිල්ලා හරි එහෙමත් නැත්නම් ලංකාවේ තියෙන foreign university එකකට enter වෙන්න හරි ඔයාලා අනිවාර්යයෙන්ම English language එක දැනගෙන ඉන්න ඕනේ. මේක තමයි third point එක, why we need English in our lives. Okay, then the next one, common in entertainment පැත්ත ගත්තොත් දැන් ගොඩාක් entertainment programs ඒ වගේ ගොඩාක් දේවල් conduct වෙන්නේ මොන language එකෙන්ද? English language එකෙන්. Okay, so ඒ වගේ තැනකට අපිට යන්න අවශ්‍ය වුණත් සමහරක් වෙලාවට අපි පැකිලෙනවා යන්න. ඒද කිව්වොත් එතනට එන මිනිස්සු ඉංග්‍රීසි වලින් කතා කරොත් අපිට ඒවට උත්තර දී ගන්න බැරි වෙයිද? එතකොට අපි ලැජ්ජාවටපත් වෙයිද? ඒ වගේ දේවල් ඔයාලගේ හිතට එනවා නේද? ඉතින් එතකොට අපි මොනවද කරන්නේ? ඒ වගේ සමාජයක් එක්ක ගැවසෙන්න අපි බය වෙනවා. එතකොට අපි ඒ වගේ සමාජයකට යන්නේ නැහැ. අපි මොනවද කරන්නේ? පස්සට වෙනවා නේද? ඉතින් එහෙම නොවෙන්න නම් අපිත් ගිහිලා යාලත් එක්ක ගැටෙන්න ඕන නම් අපි මේ භාෂාව ඉගෙනගෙන ඉන්න ඕන. ඕකේ? ඒ කියන්නේ සාමාන්‍ය තරමට හරි අපිට මේ භාෂාව පුළුවන් නම් අපිට ඕනම කෙනෙක් එක්ක ගැටෙන්න පුළුවන්, ඕනම කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්, ඕනම දෙයක් මේ ලෝකේ අපිට කරන්න පුළුවන්. ඉතින් so as I mentioned before, in many common entertainment programs or else maybe entertainment places, whatever it is, ඕනම තැනකදී අපිට English language එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. Then the next thing is it is key to online information. What is the meaning of that? අපි හිතමුකෝ දැන් ඔයාලට appointment එකක් ගන්න අවශ්‍යයි. ඔයාලා hotline එකට call කරනවා hospitals වල කවුරුත් සමහරක් වෙලාවට respond කරන්නේ නැහැ. එහෙම නැත්නම් line එක busy. පැය ගාණක් line එකේ අපි ඉන්න ඕන. හරිද? ඉතින් ඊට වඩා දැන් අපිට හරියම හැම දෙයක්ම ලේසි වෙලා තියෙනවා. online හරහා අපිට appointments දාගන්න පුළුවන්, doctors ලව consult කරගන්න පුළුවන්. අපි එතනට යන්නම අවශ්‍ය නැහැ නේද? අපිට online හරහා online තාක්ෂණය ඔස්සේ අපිට ඩොක්ටර්ව කන්සල්ට් කරන්න පුළුවන් ගෙදර ඉඳලම. හැබැයි දැන් ඔයාලා ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාන්න යනකොට උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ මොන හරි කොළඹ වල තියෙන හොඳ හොස්පිටල් එකක ඔයාලට අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕනේ. එතකොට ඔයාලා ඒ සයිට් එකට යනවා. එතකොට ඒ සයිට් එකේ අපොයින්ට්මන්ට් එකක් බුක් කරන්න තියෙන ස්ටෙප්ස් මොන ලැන්ග්වේජ් එකෙන්ද තියෙන්නේ? Obviously it is in English, right? English වලින් තමයි ඔයාලට ඒ දේවල් ටික අපොයින්ට්මන්ට් එක දාන්න ඕන ස්ටෙප්ස් ටික, කවුද ඉන්න ඩොක්ටර්ස්ලා, මොන සෙක්ෂන් එකේද, එතකොට ඒකට අපි ෆලෝ කරන්න ඕන ස්ටෙප්ස් මොනවාද, ඔන්ලයින් පේමන්ට් පෝර්ටල්ස් මොනවාද, මේ හැම දෙයක්ම තියෙන්නේ ඉංග්‍රීසි වලින්. එහෙම නේද? එතකොට දැන් ඒ වගේ දෙයක් සමහරක්
හුඟක් වෙලාවට සමහරක් අයට ඒ දේවල්වත් කියව ගන්න බැරි තත්වයන් වල ඉන්න පුද්ගලීන් ඉන්නවා. ඉතින් ඒ රීසන් එක උඩ අපි දැන් මේ වර්ල්ඩ් එක යන විදිහට අපි අනිවාර්යයෙන්ම මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හදාරන්නම ඕන. ඉතින් ඒ රීසන් එක උඩ තමයි මම කියන්නේ ඊළඟ පොයින්ට් එක අපිට ඉංග්‍රීසි අවශ්‍ය වෙන්න හේතුව because many of the online information is based on English language. Okay. And also the other thing is it helps in what? Travel. අපි travel කරන්න යනකොට අපි හැමෝම කැමතිනේ ලෝකෙ වටේ යන්න නේද ලංකාවේ නැතුව අපි හැමෝම කැමති වෙන රටකට ගිහිල්ලා එක්ස්පීරියන්ස් එකක් ගන්න. සමහරක් අය හරි කැමති හොබි එකක් වශයෙන් එක එක countries explore කරන්න නේද? හැබැයි අපි වෙන රටකට යනවා නම් අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන භාෂාව මොනවද? ඉංග්‍රීසි භාෂාව. ඒකට හේතුව තමයි ගොඩාක් ඒ කියන්නේ ටුවරිස් ගයිඩ්ස්ලා එතකොට රෙස්ටෝරන්ට්ස් වල අපි කියමුකෝ හොටෙල් එකේ අපිට රූම් එකක් බුක් කරගන්න ඕන නම් මේ හැම දෙයකදීම අපිට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක අවශ්‍යයි. ඉතින් මේ හේතු උඩ තමයි මම කියන්නේ ඉංග්‍රීසි අපිට අත්‍යවශ්‍යයි කියලා. ඊළඟ දේ තමයි it is the language of science and technology. Okay. දැන් ටෙක්නොලොජි එක සයන්ස් පැත්ත ගත්තොත් මේ හැම දෙයක්ම තියෙන්නේ ඉංග්‍රීසි වලින් නේද? මොන හරි අලුත් දෙයක් ලෝකෙට ඒගොල්ලන් ඉන්ට්‍රොඩියුස් කරා නම් එහෙමත් නැත්නම් මොන හරි අලුත් දෙයක් ඉන්වෙන්ට් කරා නම් ඒ පිළිබඳව හැම විස්තරයක්ම අපිට තියෙන්නේ ඉංග්‍රීසි වලින්. Okay. ඒ ගැන විස්තරය යාලා කරන්නෙත් ඉංග්‍රීසි වලින්. Okay. So because of that reason also we should know the language English. And also the other thing is it boosts the job prospects. අපිට ජොබ් එකක් ලබා ගනිද්දී අපි ජොබ් එකකට ඇප්ලයි කරද්දී එහෙමත් නැත්නම් අපි කරන ජොබ් එකෙන් අපිට මොන හරි sorry අපිට උසස් වීමක් අවශ්‍යයි නා. Okay, promotion එකක්, right? If you need a promotion or something, English language will help you a lot when you are like waiting for a good job. It can be something outside Sri Lanka. Okay, international company එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් රටක company එකක් වෙන්න පුළුවන්. ඔය වගේ දෙයකට ඔයාලා apply කරන්න ඔයගලන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාලා කැමති නම් ඒ වගේ තැනක job එකක් කරන්න. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම English language එක අවශ්‍යයි. මොකද කිව්වොත් ඒ companies වල ඉන්න හැම කෙනෙක්ම ඒ companies වල විතරක් නෙමෙයි දැන් ලංකාවේ තියෙන බොහොමයක් companies වලත් පුද්ගලයන් භාවිතා කරන භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් වෙලා තියෙනවා. එහෙම නේද? මම ඔයාලට කියන්න ඕන නැහැ. ඔයාලා හැමෝම මේක දන්නවා. මෙතන බොහොමයක් අය ජොබ්ස් කරන අය ඉන්නවා ඇති. ඉතින් ඔයාලා දන්නවා. ඊමේල් එකක් එහෙමත් නැත්නම් අපිට එන ඉන්කමින් කෝල් එකක් එහෙමත් නැත්නම් අපිට ගන්න වෙන අවුට්ගෝයින් කෝල් එකක් ඕනම දෙයක් අපි හැන්ඩල් කරන්න ඕන ලැන්ග්වේජ් එක obviously English language එක. ඒ වගේම තමයි it encourages cultural exchange. කල්චරල් එක්ස්චේන්ජ් කියලා කියන්නේ අපි හිතමුකෝ දැන් වෙන රටක ඉඳන් පුද්ගලයන් අපේ ලංකාවට එනවා. එතකොට අපේ කල්චර් එක ගැන, අපේ රිලිජන්ස් ගැන, කල්චර් එක ගැන, එතකොට අපේ ලංකාවේ තියෙන හිස්ටොරිකල් ප්ලේසස් ගැන අපි යාලට එක්ස්ප්ලেইন කරන්න ඕනේ මොන ලැන්ග්වේජ් එකකින්ද? අපි යාලට ඒක සිංහලෙන් කිව්වොත් තේරෙයිද? නැහැනේ. එතකොට අපි අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක දැනගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි අපි ඒ රටට ගියාම යාලා අපිට යාලගේ කල්චරල් ඩිෆරන්සස් එතකොට ඒගොල්ලන්ගේ තියෙන ලැන්ග්වේජස් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ කෑම බීම ගැන වෙන්න පුළුවන්, අඳින පළඳින විදිහ ගැන වෙන්න පුළුවන්. එතකොට යාළගේ රටේ ඉන්න වෙන වෙන ආගම් ගැන අපිට එක්ස්ප්ලেইন කරන්න ඒගොල්ලන්ට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. එතකොට යාළා ඒ දේවල් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන් තමයි කරන්නේ. එතකොට එහෙම වුණාම අපි ඉංග්‍රීසි දන්නේ නැත්නම් අපිට ඒ දේවල් තේරුම් ගන්න හරිම අපහසුයි. ඒ වගේම තමයි අවසානම දේ it improves your personal development. අපේ personality එක හොඳ level එකක තියෙනවා කියලා තවත් පුද්ගලයෙක්ට දැනගන්න පුළුවන් ක්‍රමයක් තමයි අනිවාර්යයෙන්ම obviously it's behavior. අපේ හැසිරීම ඒ දේවල් තමයි අනිවාර්යයෙන් මිනිස්සෙක් අපිව අපේ personal development එක මනින්නේ ඒ දේවල් වලින්. හැබැයි ඊට අමතරව අපිට English පුළුවන් නම් අපේ personality එක හොඳ ඩිවලොප්මන්ට් එකක් තියෙනවා කියලා යාලා අඳුර ගන්නවා. ඉතින් මේ දේවල් මත තමයි මම ඔයාලට කියන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කොයිතරම් අපේ ලයිව්ස් වලට වැදගත් වෙනවද කියලා. Okay, so take this to your minds. මේක ඔයාලගේ හිතට ගන්න. මම හිතනවා මේක ඔයාලට පැහැදිලි ඇති කියලා. ඒ වගේම තමයි and also English is the official language of many global businesses and organizations. මම ඒක ඔයාලට කියන්න ඕනේ. මේ ලෝකේ තියෙන බොහෝමයක් businesses ඒ වගේම organizations හැම එකක්ම NGOs වෙන්න පුළුවන් ඕනම දෙයක් හැම එකක්ම English වලින් තමයි හැම දෙයක්ම handle කරන්නේ. ඒගොල්ලන්ගේ documents වෙන්න පුළුවන් ඒ වගේම letters හැම දෙයක්ම English වලින් තමයි තියෙන්නේ.
And also, it is vital for clear communication, professional growth, and success in international markets. ඔයාලා කැමති නම් ඔයාලව establish කරගන්න international market එකේ. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම මේ English language එක අවශ්‍යයි. Okay? So, keep these points in your mind. Why is English language important for us, right? ඇයි මේ ඉංග්‍රීසි භාෂාව අපිට මේ තරම් වැදගත් වෙන්නේ කියන එක ගැන ඔයාලට දැන් අදහසක් ඇති කියලා මං හිතනවා. Okay, එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊළඟ දේ හරිම ඉම්පෝටන්ට් දෙයක් මම මේ කතා කරන්න යන්නේ ඔයාලත් එක්ක, right? The reasons for the fear of speaking English and less confidence. ඇයි ඔයාලගේ English speaking confidence එක සහ ඇයි ඔයාලට බයක් ඇති වෙන්නේ තවත් පුද්ගලයෙක් ඉස්සරහට හෝ පුද්ගලයන් පිරිසක් ඉදිරියට ගිහින් ඔයාලා මේ භාෂාවෙන් කතා කරන්න බය වෙන්න හේතු මොනවද කියන එක. සමහරක් වෙලාවට ඔයාලට අද වෙනතුරුම මේ දේවල් ඔයාලා එක්ස්ප්ලෝර් කරලා නැතුව ඇති මේ ගැන හොයලා බලලා නැතුව ඇති කියලා මං හිතනවා. ඉතින් මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. The reasons why you all fear to speak in front of others and also why you all have less confidence. ඔයාලගේ ආත්ම ශක්තිය දුර්වල වීමට හේතු කාරණා මේ භාෂාව පිළිබඳව ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා අපි බලමු. Okay? The first thing is fear of mistakes. අපි හැමෝම බයයි අපිට වැරදෙයිද තවත් කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක විතරක් නෙමෙයි ඕනම දෙයක් අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා මොන හරි ටීචර් කෙනෙක් අපේ ප්‍රශ්නයක් ඇහුවත් හරි අපි පොඩ්ඩක් අපේ හිතට පුංචි තිගැස්මක් එනවා අපිට පොඩි බයක් එනවා දැන් මට වැරදෙයිද කියන බය. Okay, that is the main reason. අපි කරන ලොකුම main reason එක සහ අපි කරන ලොකුම වැරද්ද තමයි අපිට වැරදෙයිද කියන බය. හරිද? The biggest mistake is fear. Okay, fear of making mistakes. අපි කරන ලොකුම වැරද්ද මොකද්ද? අපිට වැරදෙයිද කතා කරද්දී එහෙමත් නැත්නම් මිනිස්සු අපිට hina වේද ඔය වගේ දේවල්නේ අපි ගොඩක්ම කල්පනා කරන්නේ නේද? So that is the first thing. Then the next one is fear of being judged. What is the meaning of that? අපි හිතනවා අපි වැරදියට කතා කරොත් මේ භාෂාව එහෙමත් නැත්නම් අපේ අතින් මොනවා හරි වැරද්දක් වුණොත් grammatically මොන හරි mistake එකක් වුණොත් මෙයාලා මං ගැන මොනා හිතයිද? මගේ තත්ත්වයට ඒක හොඳ මදි. එහෙම කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඔයාලට එහෙම අනිවාර්යයෙන්ම හිතිලත් ඇති. Okay, so a reasons first reason and second reason is this. Okay, so මේ reasons හින්දා ඔයාලා English කතා කරන්න පැකිලෙනවා, බය වෙනවා. confidence එකත් අඩු වෙනවා. Okay, so the next thing is lack of motivation and self belief. What is that? අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි අපිට අපි ගැන විශ්වාසයක් තියෙන්න ඕන මුලින්ම. Okay, මට මේක කරන්න පුළුවන්. මම කතා කරනවා මට වැරදුනත් ප්‍රශ්නයක් නැහැ. මම පුළුවන් විදිහට කොහොම හරි කියන්න ඕන දේ ගැට ගහගෙන කියනවා. කියන confidence එක self belief එක තියෙන්න ඕනේ ඔයාලට. Okay, හැබැයි ඒක නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ. අපිට ඒ දේ නැහැ. ඒ දේ නැති නිසා තමයි අපි තවත් කෙනෙක් ඉදිරියට ගිහින් කතා කරන්න බය වෙන්නේ. ඊළඟ එක anxiety and nervousness. මොකක්ද anxiety? බය වෙනවා, වෙවුලනවා ඇතුලෙන්. දාඩිය දාන්න ගන්නවනේ. අර කියන්නේ මොනවද? හීන් දාඩිය දානවනේ. බය වෙනවා. අයියෝ මට වැරදෙයිද? දැන් මම මොනවද කියන්නේ? මට තේරෙන්නේ නැහැ. ඔහොම ගොඩාක් දේවල් ඔලුවට එනවා නේද? ඉතින් ওই වගේ දේවල් වෙනවා, නර්වස් වෙනවා. මම අර කලින් කිව්වා වගේ ඒක මික්ස්ඩ් ෆීලිං එකක්, මික්ස්ඩ් ඉමෝෂන් එකක්. මට වැරදෙයිද? මේගොල්ලෝ මං ගැන වැරදිට හිතයිද? මට ආත්ම ශක්තියක් නැහැ. මාව වෙවුලන ওই වගේ හේතු කාරණා බොහෝමයක් නිසා ඔයාලා බය වෙනවා. මේ භාෂාව කතා කරන්න. ඊළඟ දේ තමයි you have limited vocabulary and also grammar, right? ඔයගොල්ලන්ගේ vocabulary එකේ තියෙන වචන ප්‍රමාණය අඩුයි නම් එතකොටත් ඔයාලට කතා කරන්න අපහසුයි. Okay, ඒ කියන්නේ මොනවාද? ඔයාලගේ තියෙන වාග්මාලාව limited නම්. Okay, ඔයගොල්ලන් දන්නේ වචන කිහිපයක් නම් එතකොටත් කතා කරන්න අපහසුයි. හරිද? ඒක තවත් හේතුවක් ඔයාලා කතා කරන්න බය වෙන. දන්න වචන දෙක තුනෙන් අපිට බොහොමයක් දේවල් describe කරන්න බෑ. අපිට මොන හරි explain කරන්න තියෙනවා නම් අපිට explain කරන්න බෑ. Okay? And also grammar. grammar කියන එක අපිට important. හැබැයි අපි කතා කරද්දි කොහොම හරි අපිට පුළුවන් විදිහට අපි කතා කරන්න උත්සාහ කරන්න ඕන. grammar mistakes වෙන්න පුළුවන්. Okay? කරන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි උත්සාහ කරන්න ඕන ඒවත් හදාගෙන ඉදිරියට ගිහින් කතා කරන්න. හරිද? පොඩ්ඩක් වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. අපි කියන්න යන දේ යාලට පැහැදිලි නම් කිසිම issue එකක් නැහැ. Okay? Then the next one is poor pronunciation. ඒ කියන්නේ මොකක්ද? වචන උච්චාරණයේ පුංචි මදි අඩුපාඩුකම් තිබීම. Okay, සමහරක් වෙලාවට එතකොටත් අනිත් පුද්ගලයාට තේරෙන්නේ නැහැ ඔයා මොනවද මේ කියන්නේ කියන එක. හරිද? ඉතින් අපි pronunciation එක හදා ගන්න ඕන. එතකොට අපේ vocabulary එක අපි හදා ගන්න ඕනේ. grammar පැත්ත අපි බලන්න ඕන. මේ හැම දෙයක්ම අපි හදා ගන්න ඕන.
හරිද? ඉතින් මේ දේවල් නැති නිසා තමයි අපි බය වෙන්නේ තවත් පුද්ගලයෙක් ඉස්සරහට ගිහින් කතා කරන්න. ඕකේ අපිට කොන්ෆිඩන්ස් එක අඩු වීමට හේතු කාරණා තමයි මේ. next is insufficient speaking practice. ඒ කියන්නේ මොකක්ද? අපි ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක යූස් කරනවා ගොඩාක්ම අඩුයි. ඕකේ අපි වැඩි හරියක්ම කතා කරන්නේ සිංහලෙන්නේ නේද? ඉතින් ඉංග්ලිෂ් කතා වෙනවා ගොඩක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. ඒක තවත් හේතුවක්. ඇයි අපිට ප්‍රැක්ටිස් එකක් නැහැ. We don't have practice in speaking English with others. Right? And also we don't take it too serious. අපි ඒක seriously අරගෙන නැහැ. ඒක අපේ ඇඟට අපි තාම අරන් නැහැ. මේක අපිට ඕනේ. මේක නැතුව අපිට බෑ කිසිම දෙයක් කරගන්න කියන එක අපේ ඔළුවල් වලට ඒක තාම හරියටම මේ එන්ට වෙලා නැහැ. So ඒ reasons හින්දා ඉතින් ඔයාලට ස්පීකින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් ඔයාලට වෙනම වෙලාවක් යොදවන්න පුළුවන් නම් අනිවාර්යෙන් මේ ෆියර්ස් මේ ලෙස් කොන්ෆිඩන්ස් එක ඒ හැම දෙයක්ම ඉරැඩිකේට් කරලා ඔයාලට පුළුවන් හරිම කොන්ෆිඩන්ට්ලි තවත් පුද්ගලයෙක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න. හරිද? ඊළඟ එක තමයි නෙගටිව් ලර්නින් එක්ස්පීරියන්සස්. ඒ කියන්නේ මොකක්ද? සමහරක් වෙලාවට ඉංග්ලිෂ් පීරියඩ් එක එනකොටම ළමයි ටික මොනවද කරන්නේ? පීරියඩ් එක කට් කරලා ගිහිල්ලා හැංගෙනවා. හරිද? කැමති නැහැ ඉංග්ලිෂ් ඉගෙන ගන්න. ඇයි? ඒගොල්ලන් හිතනවා ඒක අමාරුයි කියලා. එතකොට ටීචර්ස්ලාත් වැඩිය බලන්න යන්නෙත් නැහැ. කවුද ක්ලාස් එකේ ඉන්නේ, කවුද ක්ලාස් එකේ නැත්තේ කියලා බලන්නෙත් නැහැ. ඉන්න ළමයි ටිකට උගන්නලා ඒගොල්ලන් යනවා නේද? ඒ වගේම ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තිබුණාත් හරි සමහරක් වෙලාවට ඔයාලා අහන්න ලැජ්ජයි. ඇයි මේ අනිත් මිනිස්සු hina වෙයිද ක්ලාස් එකේ ඉන්න අනිත් ළමයි hina වෙයිද කියන අර දෙගිඩියාවක් බයක් එනවා ඔයාලගේ හිතට. ඔයාලව ඒගොල්ලන් ජජ් කරයිද? මෙයාට මේක බෑ කියලා hina වෙයිද කියන දේ. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ඔයාලට ඒ දේ හරියට උගන්වලත් නැති වෙන්න පුළුවන්. Sometimes the people who taught you might have not taught it in a proper way. හරි විදිහට ඔයාලට ඒ දේවල් උගන්වලා නැතුව ඇති. ඒ හේතුව මතත් ඔයාලට negative learning experiences අපිට ෆවුන්ඩේෂන් එක හරියට තියෙනවා නම් අපිට වැඩේ ඉස්සරහට කරගෙනම යන්න පුළුවන්. හැබැයි ෆවුන්ඩේෂන් එක කඩාගෙන වැටුණා නම් හරි ෆවුන්ඩේෂන් එකක් ලැබුණේ නැත්තම් අනිවාර්යෙන්ම ඒක ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉදිරියට යන්න. හරිද? Yes, I can see few of y'all are raising your hands. I saw someone called Fatima and now I saw a person called iPhone had raised the hand. Yeah, who is that? Any issues? මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට chat box එකට message එකක් දාන්න. මම එතකොට ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්නම්. Okay? Right. So මේ හේතු මත තමයි අපි හැම දෙනෙක්ම බය වෙන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කතා කරන්න. ඒ වගේම අපිට කොන්ෆිඩන්ස් එක නැති වෙන්නත් මේක මේ හේතු කාරණා තමයි තියෙන්නේ අපිට බය වෙන්න. Okay? So these are the reasons why you all get scared to go in front of another person and speak English, right? So if you all can identify ඔයාලට අඳුරගන්න පුළුවන් නම් ඔයාලට තියෙන ප්‍රශ්නේ මොනවාද කියන එක ඔයාලා මොනා හින්දාද මේ භාෂාව කතා කරන්න බය කියන එක ඔයාලට අඳුරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයාලට ඉස්සරහට මේ දේවල් හදාගෙන මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න හරිම පහසු වෙනවා. ඉතින් ඔයාලා පොඩ්ඩක් මේ සෙෂන් එක ඉවරුනාට පස්සේ කල්පනා කරලා බලන්න මොනවා නිසාද මම මේ ලැන්ග්වේජ් එක කතා කරන්න බය වෙන්නේ කියලා. ඊට පස්සේ කොලේක ලියන්න. මොනවාද මේ හේතු ටික. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මට තියෙන්නේ මොනවාද? ග්‍රැමර් බැරි ප්‍රශ්නයක්ද? නැත්නම් වොකැබියුලරි එකේ අඩුපාඩුවක්ද? එහෙමත් නැත්නම් ප්‍රොනවුන්සියේෂන් එකේ ප්‍රශ්නයක්ද? එහෙමත් නැත්නම් මට වැරදේ කියන බයද? මිනිස්සු hina වෙයි කියන බයද? මොකක්ද කියන එක ගැන ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මේක ඉවරුනාට පස්සේ අනිවාර්යෙන්ම පුංචි වෙලාවක් අරගෙන කල්පනා කරලා බලන්න. ඊට පස්සේ ඒක නෝට් ඩවුන් කරගෙන තියාගන්න. ඊට පස්සේ ඒකට සරිලන විදිහට ඔයාලා ක්‍රම හොයාගන්න. ඒවා වලින් එළියට එන්න පුළුවන් විදිහට. Okay? So the next thing is I'll be sharing with y'all how y'all can build up your confidence in speaking English. දැන් අපි කලින් කතා කරා අපි බය වෙන්න හේතු මොනවාද කියන එක. දැන් මම ඔයාලට කියනවා ඒ බය නැති කරගන්න ඔයාලට කරන්න පුළුවන් දේවල් කිහිපයක්. Okay? Some tricks and tips that y'all can do, y'all can try out to improve and enhance your speaking skills by putting away your fear. Okay? බය පැත්තකින් තියලා ඔයාලට confidence එක build up කරගන්න පුළුවන් දේවල් කිහිපයක් මම දැන් ඔයාලත් එක්ක share කරගන්නම්. Okay? So you have to focus on consistent practice. ඒ කියන්නේ මොනවද? නිතරම practice කරගෙනම ඉන්න ඕන. මේ language එකත් එක්ක ඔයාලා හොඳ
කනෙක්ෂන් එකක් හදාගන්න ඕන. හොඳ කෙමිස්ට්‍රි එකක් හදාගන්න ඕනේ මේ ලැන්ග්වේජ් එකත් එක්ක. ඕකේ? ඒ කියන්නේ ඒක ඔයාලගේ ඩේලි රූටින් එකේ දෙයක් හැටියට ඔයාලා කන්සිඩර් කරන්න ඕන. Okay, you'll have to always try to speak with someone or the other. ඕනම කෙනෙක් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න උත්සාහ කරන්න. කතා කරන්න පුද්ගලෙක් නැත්නම් තනියෙන් හරි කතා කරන්න උත්සාහ කරන්න ඔයාලා. And also you have to embrace mistakes as learning opportunities. මම අර කලින් කිව්වා අපි ගොඩක්ම බය වෙන දේ තමයි අපිට වැරදෙයිද කියන එක. හැබැයි ඔයාලගේ කොන්ෆිඩන්ස් එක ඔයාලට බිල්ඩ් අප් කරගන්න ඕන නම් ඒ වැරදි ඔයාලට පොසිටිව් විදිහට හිතට අරගෙන ඕකේ ඒව හදාගෙන ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. වැරදෙන්න තමයි අපි දන්නේ අපිට කොතනද වැරදිලා තියෙන්නේ. ඊට පස්සේ අපිට අඳුර ගන්න පුළුවන් ඒ වැරදි හදාගන්න අපි මොනවද කරන්න ඕනේ කියන එක. right? So you have to embrace your mistakes. ලැජ්ජ වෙන්න එපා වැරදුනාට. ඒක ඔයාලට පොසිටිව් thought එකක් හැටියට ගන්න. පොසිටිව් දෙයක් හැටියට අරගෙන ඒක ඔයාලගේ improvement එකට ගොඩක් උපකාරී වෙයි. එතකොට ඊළඟ දේ and also find supportive environments to speak. ඔයාලට පුළුවන් English speaking communities තියෙනවා. ඒ වගේම දැන් අපේ IEBT campus එකේ අපි කරන spoken English course එක තියෙනවා. මේ වගේ ඔයාලට පුළුවන් speaking skills ඔයාලගේ develop වෙන විදිහේ තියෙන communities එහෙමත් නැත්නම් courses ඒ වගේ දේවල් වලට ඔයාලට join වෙලා හොඳ instructor කෙනෙක් ඔයගලන්ට හරි විදිහට උගන්වන කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට දැනගන්න අවශ්‍ය දේවල් එයාගෙන් අහලා දැනගෙන මිස්ටේක්ස් හදාගෙන ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයාලා කරලා බලන්න ඔයාලගේ ස්පීකින් ස්කිල්ස් ඉක්මනටම ඉම්ප්‍රූව් වෙයි. ඒ වගේම තමයි ඔයාලගේ කොන්ෆිඩන්ස් එකත් ඔයාලට බිල්ඩ් අප් කරගන්න පුළුවන්. ඊළඟ දේ you have to find opportunities. ඒ කියන්නේ මොකක්ද? ඔයාලා අවස්ථාවන් හොයා ගන්න ඕන. තමාට උමනාවක් තියෙනවා නම් තමන් දැනගන්න ඕන. තමාට මේ භාෂාව ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් තමාට මේ භාෂාව වැදගත් කියලා හිතෙනවා නම් තමා දැනගන්න ඕනේ. ඒකට සරලන විදිහට පරිසරයක් හදාගන්න. ඒ වගේම ඔයාටම පුළුවන් වෙන්න ඕනේ අවස්ථාවන් හොයාගන්න. You have to find opportunities to improve and enhance your speaking skills. Okay, it can be in your workplace. ඔයා වැඩ කරන තැන වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට සමහරක් අය ඉංග්‍රීසි වලින් විතරක් කතා කරන අය ඉන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගිහලා චුට්ටක් යාලත් එක්ක කතා කරන්න චුට්ටක් උත්සාහ කරලා බලන්න. එතකොට පොඩ ඔහොම මේ යාළුවොත් එක්ක කතා කරන්න උත්සාහ කරන්න, ගෙදර ඉන්න අයත් එක්ක කතා කරන්න උත්සාහ කරන්න. opportunities හැම වෙලේම හොයාගන්න මේ language එකත් එක්ක connection එකක් දිගටම තියාගන්න පුළුවන් විදිහට. And also you have to immerse yourself. ඒ කියන්නේ ඔයාගේ වටපිටාව ඔයා ඉංග්‍රීසි වලින්ම වට කරගෙන තියාගන්න ඕන. It can be by using English books or else you can watch English news, English newspapers කියවන්න පුළුවන්. ඔයාලට podcast එකක් අහන්න පුළුවන්. YouTube වීඩියෝ එකක් බලන්න පුළුවන්. මේ වගේ හැම වෙලේම ඔයාගේ වටපිටාව ඉංග්‍රීසි වලින්ම වට කරගෙන තියාගන්න. එතකොට ඔයාලට ගොඩාක් පහසුවේ ඔයාලගේ කොන්ෆිඩන්ස් එක බිල්ඩ් අප් කරගන්නත් පුළුවන්. එතකොට අර මම කලින් කිව්වා වගේ ඔයාලගේ vocabulary එකට අලුත් වචන හොයාගන්න පුළුවන්. pronunciations හදාගන්න පුළුවන්. grammar පැත්ත හදාගන්න පුළුවන්. මේ වගේ හැම දෙයක් ඔයාලට කවර් කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි you have to speak aloud. okay ඔයාලා වචනයක් කියද්දි ශබ්ද නගලා ඒක කියන්න පුරුදු වෙන්න. මොන හරි දෙයක් වැරදෙයි කියලා හිතන්නේ නැතුව උත්සාහ කරන්න. වැරදුනත් කමක් නැහැ. මම මේක හයියෙන් කියලා බලනවා කියලා ඔයාලා try කරන්න ඕනේ. හැම වෙලේම you have to keep on trying to build up the confidence in yourself. හැම වෙලේම try කරගෙන මේ ඉන්න. ඒ වගේම මේ හැම මම මේ කියන හැම trick එකක්ම tip එකක්ම follow කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන්කමක් ලැබෙනවා ඔයාලගේ speaking skills ඒ වගේම confidence එක build up කරන්න. Okay, so normally when you all speak, try to speak out aloud, right? අනිත් අයට ඇහෙන විදිහට ශබ්ද නගලා කතා කරන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ voice එක record කරලා ඒක compare කරලා බලන්න පුළුවන් ඔයාලට තවත් කෙනෙක්ට ගිහිලා පෙන්නලා අහගන්න පුළුවන් මේක හරියද මං කියනවා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් දැන් අපි කියමුකෝ YouTube වීඩියෝ එකක් බලනවා. ඒකේ මොන හරි ඉංග්‍රීසි වලින් කියන ඩයලොග් එකක් එහෙමත් නැත්නම් මොන හරි වාක්‍යයක් ඔයාලට සිලෙක්ට් කරගෙන ඒ වගේ ඔයාලා කියලා උත්සාහ කරලා බලන්න. ඊට පස්සේ ඒක රෙකෝඩ් කරලා ඔයාලට පුළුවන් අරකට එක සංසන්දනය කරලා බලන්න. මම හරියටද මේ වචන උච්චාරණය කරන්නේ. එහෙම මොන හරි වැරදි තියෙනවා නම් ඒ ටික හදාගන්න උත්සාහ කරන්න ඕන. ඊළඟ දේ you can join conversation groups. okay, that means English පිළිබඳව තියෙන මොන හරි groups වෙන්න පුළුවන්. okay, ඔය වගේ මොන හරි දේවල් වලට ඔයාලට join වෙලා ඔයාලගේ speaking skills ඒ වගේම confidence එක motivation එක ඔයාලට හදාගන්න හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි you have to view errors as learning. මම අර කලින් කිව්වා වගේ අපිට සිද්ධ වෙන වැරදීම් අපි positively ගන්න ඕන, negatively ගන්නේ නැතුව. okay,
ධනාත්මකව ගන්න ඕනේ ඍණාත්මකව නැතුව අපිට වෙන වැරදීම් හැම එකක්ම ඍණාත්මක විදියට කල්පනා කරන්නේ නැතුව ඒක ධනාත්මක විදියට කල්පනා කරලා ඒ හරහා අපි උත්සාහ කරන්න ඕනේ අපිට ඒ වෙච්ච වැරද්ද හදාගෙන ඉස්සරහට යන්න. Okay, then the next thing, you have to focus on communication. Speaking practice කරද්දී අපි නිතරම කතා කරන්න ඕනේ, පුද්ගලයන් එක්ක කතා කරන්න උත්සාහ කරන්න ඕනේ, group එකක් එක්ක කතා කරන්න උත්සාහ කරන්න ඕන. මේ වගේ විවිධ දේවල් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ confidence එක වැඩි දියුණු කරගන්න. එතකොට ඊළඟ දේ, don't be afraid to ask for help. අනිත් දේ තමයි ගොඩාක් දෙනෙක් පැකිලෙන දෙයක් තමයි උදව් ඉල්ලන එක. ඕකේ, ඒක තමාගේ තත්වයට හරි මදි වගේ දෙයක් ගොඩක් දෙනෙක්ට හිතෙනවා. එහෙමත් නැත්නම් ලැජ්ජයි උදව්වක් ඉල්ලන්න. එහෙම හිතන්න එපා. පුළුවන් කෙනෙක්ගෙන් ඔයාලට ගිහිල්ලා උදව්වක් ඉල්ලන්න පුළුවන්. නේද? එතකොට අනිවාර්යෙන්ම අනිත් පුද්ගලයා ඔයාලට උදව් කරයි. උදව් උපකාරී කරයි. නේද? ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා හිතනවා නම් මට වඩා මෙයාට පුළුවන්, වාගේ යාළුවාට වාට වඩා පුළුවන් නම් වාගින් යාගින් උදව් ඉල්ලුවාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕකේ? ඉතින් එහෙම තමයි අපි දේවල් ඉගෙන ගන්න ඕන. ඉතින් කවදාවත්ම උදව් ඉල්ලන්න බය වෙන්නත් එපා, ලැජ්ජ වෙන්නත් එපා. ඊළඟ එක, gradually increase the difficulty. හැමදාම basic level එකේ ලේසි වචන විතරක් ඉගෙනගෙන, ලේසි වාක්‍ය විතරක් ඉගෙනගෙන ඉන්නේ නැතුව පොඩ ඔයාලා මොනවද කරන්න ඕන? අමාරු වචන වලට යන්න ඕන, අමාරු වාක්‍ය වලට යන්න ඕන, අමාරු දේවල් try කරලා බලන්න ඕන නේද? එතකොට තමයි අපි දන්නේ අපිට ඒ දේ කරන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් හැමදාම basic level එකේ ඉන්නේ නැතුව පොඩ්ඩක් චුට්ට gradually you all have to go to the advanced level of English. Okay, then the next thing is you have to celebrate your progress. ඔයාලට පුළුවන් ඔයාලටම ඒ කියන්නේ මොන හරි වා මොන හරි අපි කියමුකෝ මොන හරි අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා කියලා. ඉතින් ඔයා ඒ දේ හරියට කරා නම් ඔයාටම මොන හරි රිවෝඩ් එකක් දෙන්න පුළුවන් ඔයාට. ඕකේ? ඉතින් ඒ වගේ පුංචි දේවල් ඔයාලට සෙලිබ්‍රේට් කරන්න පුළුවන්. එතකොට ඒක ඔයාට මොටිවේෂන් එකක්, ඔයාගේ කොන්ෆිඩන්ස් එක බිල්ඩ් අප් වෙනවා. තමාට පුළුවන් රිවෝඩ්ස් දී ගන්න නේද? මම අද අලුත් වචන 5ක් ඉගෙන ගත්තා. එහෙමත් නැත්නම් මම අද අලුත් වාක්‍ය 5ක් ඉගෙන ගත්තා. මම අලුත් ඉඩියම්ස් 5ක් ඉගෙන ගත්තා. ෆ්‍රේසස් ඉගෙන ගත්තා. ඔහොම ඔයාලා ඉගෙන ගන්න හැම දෙයකටම ඔයා පුරුදු වෙන්න ඔයාට රිවෝඩ් එකක් දී ගන්න. Okay, so it will help you all to boost up your confidence, and also it will help you all to focus on speaking more better, right? Then the next thing is you can listen to native speakers. ඒ කියන්නේ අපි කියමුකෝ English movies. Okay, so y'all can watch English movies with subtitles, and also you can listen on to English songs, right? English සින්දු අහන්න පුළුවන්, movies බලන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ චුට්ටක් try කරලා බලන්න, imitate කරන්න. එයා කතා කරනවා වගේ චුට්ටක් කතා කරන්න උත්සාහ කරලා බලන්න. Okay? And also you can seek feedback. What's the meaning of that? මම අර කලින් කිව්වා වගේ වාගේ යාළුවාට වාට වඩා ඉංග්‍රීසි පොඩ්ඩක් හරි පුළුවන් නම් වාට පුළුවන් යාගෙන් ෆීඩ්බැක්ස් ගන්න. ඒ කියන්නේ වාට එයාත් එක්ක කතා කරලා යාගෙන් අහන්න පුළුවන් මම මේ කතා කරන විදිය හරියද, මම මොන දේවල්ද හදා ගන්න ඕනේ, මගේ මොනවාද අඩුපාඩුකම්, එහෙම කියලා වාට වාගේ යාළුවාගෙන් හරි එහෙමත් නැත්නම් තවත් පුද්ගලයෙක්ගෙන් හරි අහලා දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි you can visualize success. ඒ කියන්නේ මොකක්ද? ඔයාට අපි කියමුකෝ ස්පීච් එකක් දෙන්න තියෙනවා ඉංග්‍රීසි වලින්. හැබැයි ඔයා බයයි. දැන් ඔයා බයෙන් හොඳටම බයෙන් ඉන්නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? එහෙම්මම අපේ කොන්ෆිඩන්ස් එක පල්ලෙහාට යනවා. ඔයාට මොනවද කරන්න පුළුවන්? ඒ ස්පීච් එකට යන්න කලින් ඔයා හිතින් මවා ගන්න, විෂුවලයිස් කරගන්න. එදාට ඔයා ඒ තැනට ගිහින් කතා කරලා ඒ ඔඩියන්ස් එක ඇට්‍රැක්ට් කරගන්න විදිහ ගැන ඒ වගේ මොන හරි පොසිටිව් thought එකක් ඔයාගේ හිත ඇතුලෙන් ඔයා මවා ගන්න. එතකොට ඒක අනිවාර්යයෙන්ම ඔයාට confidence එකක් ලබා දෙනවා. ඊළඟ එක තමයි challenge the negative thoughts. ඔයාට එන්න පුළුවන් විවිධ negative thoughts. ඍණාත්මක සිතුවිලි එන්න පුළුවන් මේ භාෂාව කතා කරන්න යනකොට. ඒ හැම එකක්ම ඔයා මොනවද කරගන්න ඕනේ? අභියෝගයක් කරගන්න ඕන. බය වෙලා ඍණාත්මකවම හිත ඉන්නේ නැතුව ඒ වාගේ හිතට එන හැම ඍණාත්මක සිතුවිල්ලක්ම වාට පුළුවන් වෙන්න ඕන අභියෝගයක් හැටියට හරව ගන්න. It should be taken as a challenge. Okay, and then you should build up your confidence, like thinking that I can do this somehow. Okay, වාගේ confidence එක වා build up කරගන්න ඕන අර වගේ දේවල් කරලා. ඊළඟ දේ තමයි you have to start small. හැම දෙයක්ම පුංචියට පටන් ගන්න ඕන වාලා. ලොකු දේවල් කරන්න යන්නේ නැතුව ඉස්සලාම වාට පුළුවන් පුංචියට දේවල් ඉගෙන ගන්න. මම අර කලින් කිව්වා වගේ අපි මේ භාෂාවට අලුත් නිසා අපි බේසික් එකේ ඉඳලා පටන් ගන්න ඕන. ඉස්සලාම අමාරු වචන වලට ගියොත් අපිට හිතෙන්නේ අයියෝ මට මේක දැන් හරිම අමාරුයි. මට මේක කරගෙන යන්න බෑ. එතකොට අර බෝරින්ග්නස් එකක් එනවා. එතකොට ওই වගේ ප්‍රශ්න ගොඩාක් ඔලුවට එන්න පුළුවන් නේද? ඉතින් එහෙම නොවෙන්න අපි ඉස්සලාම පුංචියට වැඩේ පටන් අරගෙන ඊට පස්සේ පොඩ දේවල් පුරුදු වෙනකොට අපිට පුළුවන් ඇඩ්වාන්ස් ලෙවල් එක දක්වාම අපේ ලැන්ග්වේජ් එක හදා ගන්න. Okay, so y'all can try out those things and
check like will it boost up your confidence or not. Okay, so definitely it will help you out. අනිවාර්යයෙන්ම මේ දේවල් කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ confidence එක build up වෙයි. එතකොට ඊළඟ දේ තමයි how you can come out of speech anxiety. හරිද? අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කතා කරන්න යනකොට බය වෙනවා අපි නේද? අපිට දාඩිය දානවා, එහෙමත් නැත්නම් අපිව ගැස්සෙනවා, වෙවුලනවා, ওই වගේ හේතු ගොඩකට අපි මුහුණ දෙනවා. ඉතින් අපිට මේ දේවල් වලින් එළියට එන්න පුළුවන් දේවල් තුනක්. Okay, you can try out these three things. It is really helpful, right? So මේවා try කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩාක් helpful වෙයි. So the first thing is you have to sorry. The first thing is you have to shake off, right? Shake off means ඔයාලා දැකලා තියෙනවද? නිකන් ඔයාලා හිතන්නකෝ කැලෑවක සිංහයෙකුත් ඉන්නවා ඩියර්ස්ලා මුවෝ ඉන්නවා. හරිද? එතකොට සිංහයා try කරන්නේ මුවාව කන්න. හරිද? එතකොට සිංහයෙක් දුවගෙන එනකොට මුවා වෙවුලන්න පටන් ගන්නවා. හරිද? හැබැයි ඊට පස්සේ ආ කොහොම හරි දඟලලා කරලා එකෙන් බේරිලා ආවට පස්සේ එයාව චුට්ට වෙලාවක් එයාගේ ඇඟ ගැස්සීම තියෙනවා. හැබැයි එයා ආයේ චුට්ට වෙලාවකට පස්සේ ඒකෙන් එළියට ඇවිල්ලා normal විදිහටම ඉන්නවා. එහෙම කරන්න පුළුවන් වෙන්න හේතුව මොකක්ද? Okay, the reason is this was actually a research done by a few people. Okay, මේක research එකකින් තමයි යාලා හොයාගෙන තියෙන්නේ. ඔයාලා බය වෙනවා නම් කතා කරන්න. Okay? ඔයාලට anxiety එකක් එනවා නම් fear එකක් එනවා නම් ඒ වගේ වෙලාවට ඔයාලා ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න කලින් කොහේ හරි තැනකට කවුරුත් නැති තැනකට ගිහින් ඔයාලත් උත්සාහ කරන්න ඔයාලගේ body එක 2 to 3 minutes you have to shake your body, your hands, your legs and everything you have to shake for 2 to 3 minutes and it helps you all in coping mechanism. Okay, and also it will help you to come out of the fear and the anxiety. ඔයාලට එන බය එතකොට ඒ සැකේ හැම එකක්ම නැති කරලා දෙනවා මේ වගේ පුංචි exercise එකක් කරාම. ඊළඟ දේ තමයි ඔයාලට කරන්න පුළුවන් you have to reframe. right, reframing කියලා කියන්නේ ඔයාගේ anxiety එක ඔයා excitement එකක් හැටියට හරව ගන්න ඕනේ. ඔයාගේ බය, ඔයාගේ හිතට එන ඍණාත්මක සිතුවිලි ඒ හැම දෙයක්ම ඔයා මොනවද කරන්න ඕන? positively අරගෙන ඒ හැම එකක්ම challenge එකක් විදිහට අරගෙන ඔයා ඒක ඒ ඍණාත්මක වෙන හැම සිතුවිල්ලක්ම ඔයා ධනාත්මක පැත්තට හරව ගන්න ඕන. ඒ හැම anxiety එකක්ම ඔයා excitement එකක් හැටියට උද්‍යෝගිමත් දෙයක් හැටියට හරව ගන්න ඕන. okay, enjoy කරන්න. ඔයා කරන්න යන දේ enjoy කරන්න. බය වෙන්න යන්න එපා. අනිවාර්යයෙන්ම බයක් තියෙයි. හැබැයි ඒක පස්සේ කළා ඔයා උත්සාහ කරන්න ඕන ඒක excitement එකක් හැටියට හරව ගන්න. ඊළඟ දේ තමයි doom visualization. okay, doom visualization කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මම අර කලින් කිව්වා වගේ අපි කැම්පස් එක හරි එහෙමත් නැත්නම් ඔය viva presentation එකක් දෙන්න යනකොට හරි ඕනම දෙයක් මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක විතරක් නෙමෙයි ඔහොම වෙනකොට අපි දැන් පිරිසක් ඉස්සරහට ගිහිල්ලා නේ දේ කරන්න ඕන නේද? එතකොට කලින් දවසේ ඉඳලම අපිට මොකද වෙන්නේ? ඔළුවට හරි බරක් ඒක. මට වැරදෙයිද? දැන් මම කොහොමද මේක කරන්නේ? මෙතනට ගිහිල්ලා මට මොන හරි වචනයක් අමතක වෙයිද? කියන්න යන දේ හරියට පැහැදිලි කරගන්න බැරි වෙයිද? ඔහොම දේවල් ගොඩාක් වගේ ඔලුවට එයි. හරිද? එතකොට ඔයා මොනවද කරන්න ඕනේ? ඔයා කල්පනා කරන්න ඕනේ එතනට ගියොත් වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද? වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද කියලා ඔයාලා හිතර ගන්න ඕනේ. හරි වැඩිම වුණොත් මොකද වෙන්නේ? ඔයා කියන්න යන දේ ඔයාට අමතක වෙයි. එහෙමත් නැත්නම් පැටලෙයි. ඔච්චරනේ එතනින් එහාට කිසිම දෙයක් වෙන්න යන්නේ නැහැ. ඉතින් ඒක ගැන හිතලා ඊට පස්සේ ඔයා කල්පනා කරන්න නැහැ. මම එතනට ගියාට පස්සේ මම මේක හොඳට කරොත් මට ලැබෙන රිවෝඩ්ස් මොනවාද? මට හම්බෙන වාසි මොනවාද? මම මේක සක්සස්ෆුලි ඉවර කරොත් නේද? සාමාන්‍යයෙන් වයිවා එකක් එහෙමත් නැත්නම් ඔහොම group presentation එකක් කරනකොට එතකොට ඒක එක්කෙනෙක් හරි එතන බය වුණොත් ඒක අනිත් හැමෝටම ඉෆෙක්ට් වෙනවා. okay, so ඉතින් ඔයා කල්පනා කරන්න ඕන නැහැ. එහෙම වෙන්න දෙන්නේ නැතුව මම කොහොම හරි මේක හරි විදිහට කරනවා කියන දේ වාගේ හිතට ගන්න ඕනේ. ඔයා ඕවර්කම් කරන්න ඕනේ fear එක. ඒ බයෙන් සැකෙන් ඔයා එළියට එන්න උත්සාහ කරන්න ඕන. හරිද? ඉතින් මේ දේවල් තුන try කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩක් උපකාරී වෙයි. ඔයාලගේ speech anxiety එකෙන් එළියට එන්න. right? It will help you all to come out of the speech anxiety. So definitely try these out before you go and speak in front of an audience or whatever it is. Try these out. It will be really very helpful to you all. And then I will share with you all the next thing is how we all can improve your speaking skills by doing some daily activities. ඔයාලට මේ දේවල් daily activities හැටියට කරලා ඔයාලගේ speaking skills වැඩි දියුණු කරගන්න පුළුවන්. Okay? So the first thing is reading. පොත් කියවන එක, magazine එකක් කියවන එක ඕනම දෙයක්. Okay?
ඔන්ලයින් දැන් අපිට ගිහලා ලයිබ්‍රරි එකකට ගිහලා පොතක් ගන්න අපහසුතාවයක් තියෙනවා නම් ඕන තරම් ඔන්ලයින් බුක්ස් තියෙනවා ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් තියෙනවා අපිට ෆ්‍රීලි බුක්ස් කියවන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ වගේ එකකට ලොග් වෙලා එක පිටුවක් එහෙම නැත්නම් පිටුවකින් භාගයක් කියවන්න පුළුවන් දවසකට නේද? ඉතින් ඔක ඩේලි ඇක්ටිවිටි එකක් හැටියට පුරුදු වෙන්න. ඒක ඔයගලන්ට ගොඩාක් උපකාරී වෙයි. ඔයාලගේ ස්පීකින් ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න, ලැන්ග්වේජ් එක ගැන අලුත් දේවල් ඉගෙන ගන්න මේ වගේ ගොඩාක් දේවල් වලට ඔයාලට උපකාරී වෙනවා. ඊළඟ දේ recording your voice, right? So we'll say that you are watching a movie or something, right? And then in every movie and every song we have a favorite dialogue, right? We have a favorite sentence. හැම සින්දුවකම එහෙම නැත්නම් බලන movie එකක අපි කැමතිම වාක්‍යයක් තියෙන්න පුළුවන් නේද? ඉතින් අපිට ඒක කටපාඩම් කරගෙන අපේ voice එකෙන් record කරලා ඒක කියලා අපිට බලන්න පුළුවන් native speakers ලා සමානද මොනවාද තියෙන අසමානකම් කොතනදීද අපිට වැරදිලා තියෙන්නේ කොතනදීද අපි වචනේ වැරදිට ප්‍රොනවුන්ස් කරලා තියෙන්නේ කියන එක බලලා ඊට පස්සේ අපිට පුළුවන් ඒ විදිහට මිස්ටේක්ස් හදාගෙන ඉස්සරහට යන්න ඊළඟ එක watch films අර මං කලින් කිව්වා වගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන් ඔයාලට දවසක් අරගෙන සම්පූර්ණ මූවි එකක් බලන්න ඕන නැහැ විනාඩි 15ක් අරගෙන විනාඩි 15ක් කාලයක් අරගෙන මූවි එකක කොටසක් ඔයාලට බලන්න පුළුවන් නේද එහෙම නැත්නම් කාටුන් එකක කොටසක් ඕනම දෙයක් ඉංග්‍රීසි වලින් තියෙන ඕනම දෙයක් ඔයාලට බලන්න පුළුවන් ඊළඟ දේ තමයි you have to build your vocabulary, right? That is very important. අපේ vocabulary එකේ අපි ළඟ තියෙන insufficient number of words නම්. Okay, then we cannot talk at all. අපිට කතා කරන්න බෑ අපේ vocab එකේ අඩු ප්‍රමාණයකින් අපි ළඟ වචන තියෙනවා නම්. ඉතින් අපි දැනගන්න ඕන vocabulary එක develop කරගන්න. ඉතින් දවසකට අඩුම තරමේ අලුත් වචන 5ක් 10ක්වත් ඔයාලා ඉගෙන ගන්න ඕන. අර මං කලින් කිව්වා වගේ අමාරු වචන නැතුව ලේසි වචන වලින් පටන් අරගෙන දවසින් දවස ඔයාලගේ vocabulary එක ඔයාලට වැඩි දියුණු කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි you can listen for English podcasts, right? Like YouTube channels and something like that. And the next thing is you have to practice. That is the most important thing. Practice එක අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ටම අවශ්‍යයි. Practice එකක් නැතුව මේ මොන දේ කරත් වැඩක් නැහැ. අපි පොත් කියෙව්වත්, voice එක record කරත්, movie එකක් බැලුවත්, podcast එකක් ඇහුවත්, YouTube channel එක මොන හරි යන එකක් ඇහුවත්, එහෙමත් නැත්නම් දවසට වචන 10ක් 20ක් ඉගෙන ගත්තත් වැඩක් නැහැ. අපි ඒවා අපේ day to day life එකේ use කරේ නැත්තම්, අපි practice කරේ නැත්තම් ඇති වැඩක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම අපි හැම කෙනෙක්ම practice කරන්න ඕන අපි මේ ඉගෙන ගන්න දේවල්. Then the next thing is you have to learn phrases instead of single words. අනිත් දේ තමයි තනි වචන ඉගෙන ගන්නවට වඩා ඔයාලා උත්සාහ කරන්න ඕනේ වාක්‍ය ඛණ්ඩ ඉගෙන ගන්න. ඒක ඔයගලන්ට ගොඩක් උපකාරී වෙනවා. When you all learn phrases it helps you all to improve your speaking skills and also it helps you all when you all speak with another person. තවත් පුද්ගලයෙක් එක්ක කතා කරද්දී අනිවාර්යයෙන්ම phrases භාවිතා කරන එක වැඩි වුණොත් ඒක ඔයාලට ගොඩක් හොඳයි තනි වචන ඉගෙන ගන්නවට වඩා. Okay? So ඒ කියලා vocabulary එකට words ඉගෙන ගන්නේ නැතුව ඉන්න එපා. Next thing you have to mirror native speakers. ඒ කියන්නේ imitate කරන්න ඕනේ native speaker කෙනෙක්ව බලලා උත්සාහ කරන්න ඕනේ ඒ වගේ කතා කරන්න ඒ වගේ වචන උච්චාරණ කරන්න උත්සාහ කරන්න ඕනේ එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් යා කොතනදීද ඒ වචනේට බරක් දෙන්නේ ඒ වගේම සමහරක් වචන යාලා සම්පූර්ණයෙන්ම කියන්නේ නැහැ නේද අපිට ඇහෙන්නේ කොටසක් විතරයි ඒ වගේ කොහොමද යාලා ඒ වගේ ප්‍රොනවුන්ස් කරන්නේ ඒ වගේ දේවල් හැම එකක් ගැනම අපි හොඳ අවධානයෙන් ඉන්න ඕන ඊට පස්සේ අපි උත්සාහ කරන්න ඕනේ ඒ වගේ imitate කරන්න sorry. Then the next thing is retelling a story or building up a story, right? මේක තමයි ඊළඟ වටිනම දේ building up stories. Okay? යම් කිසි පින්තූර ටිකක් අරගෙන ඔයා තනියම ඔයාගේ කතාවක් build up කරන්න උත්සාහ කරන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් YouTube channel එකක යන මොන හරි English වලින් යන දෙයක් බලලා ඊට පස්සේ ඒක පැත්තකින් තියලා ඔයා උත්සාහ කරන්න ඔයාගේ වචන වලින් ඒ වගේ මොන හරි කියන්න. Okay, you can try this out and also we do this in our course. So if you all join, you all can practice these type of things with us, right? Then the next thing is you can develop your listening skills. You have to develop your what? Listening skills. ඒ කියන්නේ අහගෙන ඉන්න එක වැඩි දියුණු කරගන්න ඕන. සින්දුවක් අහන්න පුළුවන් ඔයාලට කතන්දරයක් අහන්න පුළුවන්. හරිද ඒ වගේ ඔයාලට දේවල් ගොඩාක් කරන්න පුළුවන්. අපි listening වැඩියෙන් කරන්න තමයි අපිට speak කරන්න easy වෙන්නේ. We have to listen a lot then it will help us to speak a lot. Then the next thing is you have to use language apps. අපි ළඟ apps වර්ග බොහෝමයක් දැන් තියෙනවා නේද? ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ app එකක් use කරලා English ඉගෙන ගන්න. ඉතින් මේ වගේ දේවල් ඔයාලට daily activities විදිහට අරගෙන මේ හැම එකක්ම ඔයාලට practice කරන්න පුළුවන්. And also you can join to an English speaking club or else class, group, whatever it is with a good instructor and also by joining
into such thing you can improve your speaking skills. Okay, so you all can join with our 35 days spoken English course also, and you all can improve and enhance your speaking skills, right? So ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම කරලා බලන්න ඔයාලගේ speaking skills වැඩි දියුණු කරගන්න පුළුවන්. එතකොට ඊළඟ දේ තමයි මම දැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් ඔයාලට කරන්න පුළුවන් fun activities කිහිපයක්. Okay, ඔයාලට පුළුවන් මියුසික් අහන්න පුළුවන්, කැරෝකී ටයිම් එකක් වගේ. කියන්නේ ඔයාලටත් පුළුවන් සින්දුවක් කියලා බලන්න, ජර්නලින් කරන්න පුළුවන්, ඩයරි එකක් අරගෙන වා එදිනෙදා ජීවිතේදී වා කරන කියන දේවල් ඉංග්‍රීසි වලින් ලියන්න උත්සාහ කරන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒක ඇත්තටම ගොඩාක් උපකාරී වෙයි. ඊළඟ දේ තමයි tongue twisters. Okay, for example red lorry, yellow lorry ඕක මාරු කර කර ඉස්සලාම හිමීට කියන්න ඕනේ. ඊට පස්සේ පොඩ ස්පීඩ් එක වැඩි කරලා හයියෙන් කියන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒක ඔයාලට ඔයගලන්ගේ ස්පීකින් වලට ඇත්තටම ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා. ඔයාලට ඉක්මනට කතා කරන්න හැකි වෙනවා. Okay, when you all practice these tongue twisters, it will help you all to speak fluently and also quickly, right? So definitely try this out. And the other thing that you all can do is lip syncing. right, දැන් TikTok ගත්තාම අපි ගොඩාක් සිංහල සින්දු වලට එහෙමත් නැත්නම් මොනවා හරි සිංහල ඩයලොග් එකකට අපි ඩබ් කරනවා වගේ කරනවානේ. ඒ කියන්නේ ඉමිටේට් කරනවානේ. එහෙම ලිප් සින්ක් කරනවානේ. එහෙම නැතුව අපිට පුළුවන් ඉංග්ලිෂ් සෝං එකක්, මූවි එකක ඩයලොග් එකක් කොහොම මොකක් හරි අරගෙන ඔයාලටත් පුළුවන් TikTok එකේ lip syncing කරන්න. ඊළඟ එක තමයි you can watch a movie or else TV series and memorize your favorite dialogue. ඔයාලා කැමතිම dialogue එක movie එකක් බලලා එහෙමත් නැත්නම් TV series එකක් හරි බලලා ඔයාලට පුළුවන් memorize කරන්න. ඔහොම වා හිතන්නකෝ සතියට දවස් 5ක් මූවි එකක් කඩ බැලුවා කියලා. ඉතින් නිකන් හිතලා බලන්නකෝ ඩයලොග්ස් කීයක් ඔයාලට පාඩම් කරන්න පුළුවන් වෙනවද කියලා නේද? එතකොට ඒක ඔයාලගේ ස්පීකින් ස්කිල්ස් වැඩි දියුණු කරගන්න අනිවාර්යයෙන්ම උදව් උපකාරී වෙනවා. Okay, so those are the tips and tricks that you all can do, and these are just some tongue twisters that you all can try out. And then these are some short stories. මේ වගේ short stories උත් ඔයාලට කියවන්න පුළුවන්. ඉස්ලාම ලොකු ඒවට යන්නේ නැතුව මේ වගේ පුංචි ඒවා වලින් පටන් ගන්න. ඊට පස්සේ gradually you all can go into harder ones, right? මුලින්ම ලේසි ඒවා වලින් පටන් අරන් ඊට පස්සේ අමාරු ඒවට යන්න පුළුවන්. ඉතින් මේ වගේ start කරලා බලන්න ඔයාලත් දවසකට මේ වගේ පුංචි කතන්දරයක් කියවන්න, මේ වගේ මොන හරි tongue twist එකක් කියලා බලන්න, practice කරන්න. ඒ වගේ ගොඩාක් දේවල් ඔයාලට කරන්න පුළුවන්. Okay, so it will help you all to build up your confidence, right? So then now we are at the end of the session. Okay, now I will tell you all about our 35 days spoken English course, right? ඉතින් අපේ session එක ඒ කියන්නේ මට ඔයාලත් එක්ක share කරගන්න අවශ්‍ය වුණ දේවල් ටික මම share කරගත්තා. ඔයාලා හැම කෙනෙක්ට මේක පැහැදිලි ඇති කියලා මම හිතනවා. මොන හරි doubts තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට දැන් chat box එකට message එකක් දාන්න. I am ready to answer your questions. And also the next thing is the most important part is now, right? We have a 35 days spoken English course, right? අපේ දින 35ක කතන පුහුණු පාඨමාලාවක් තියෙනවා. ඔයාලා ඒක දන්නවා. ඉතින් so this is the certificate in spoken English, right? It is conducted for 3 months. මාස 3ක කාලයක් තමයි අපේ course එක පැවැත්වෙන්නේ. දවස් 35ක්, okay? ඉතින් Mondays, Wednesdays and Fridays තමයි classes තියෙන්නේ, and the time is from 9 pm to 10 pm. ඕනම කෙනෙක්ට join වෙන්න පුළුවන්. time එකක් තමයි අපි schedule කරලා තියෙන්නේ. Okay? So මේ free time එකක් හැමෝටම වැඩට යන අයට උනත් මේ වෙලාවට join වෙන්න පුළුවන්. And also our course fee is y'all can pay it in installments, right? For 3 months y'all can pay. And also we are intaking our new batch on we are starting our new batch on the 2nd of July 2025. Okay, ලබන මාසේ දෙවනිදා ඉඳලා අපේ අලුත් batch එක පටන් ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ course එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට අලුත් දේවල් experience කරන්න පුළුවන්, අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම දවස් 35කට පස්සේ ඔයාලට ඔයාලගේ development එක බලා ගන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම. ඉතින් මේ chance එක miss කරගන්න එපා. අපේ course fee එකත් හරිම reasonable. ඕනම කෙනෙක්ට afford කරන්න පුළුවන් course fee එකක් තමයි අපේ campus එකෙන් දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් monthly installments හැටියට මේක pay කරලා අපේ course එකත් එක්ක join වෙන්න. Okay, so don't miss this opportunity. Okay, so we have come to the end of today's session. So thank you everyone for joining with me and listening to me all this while. Okay, so now if you all have any questions, you all can ask from me, right? And also to get registered, you all can contact our number which I showed previously. ඒ number එකට කතා කරලා ඔයාලට register වෙන්න පුළුවන් අපේ course එකත් එක්ක. Okay, so do you all have any questions to ask from me? Yes, can you all
If you all have any issues, you all can drop a message to the chat box. ඔව්. ඔයාලට පුළුවන් මගෙන් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න. doubts තියෙනවා නම් ඔයාලට clear කරගන්න පුළුවන්. කෝස් එක ගැන මොන හරි දැනගන්න ඕනේද නැත්නම් මම දැන් කියපු දේවල් වල මොන හරි doubts තියෙනවා නම් ඔයාලට මගෙන් අහන්න පුළුවන්. Y'all can ask anything. I am ready to answer your questions and I'm ready to clear out your doubts. Okay. ප්‍රශ්න නැද්ද ඒ කියන්නේ කාටවත්? Yes. Don't you all have any issues? Okay. Sorry, I saw one message just now. Fatima, right? So she has asked whether live class නැද්ද? Okay. අපේ classes හැම එකක්ම live, okay? අපේ හැම class එකක්ම live. අපි live තමයි හැම class එකක්ම කරන්නේ. Mondays, Wednesdays and Fridays 9 pm to 10 pm මම කිව්වේ class එකට හදිස්සියේවත් join වෙන්න බැරි වුණොත් කාට හරි අපි recording එක ලබා දෙනවා හැම කෙනෙක්ටම. join වෙන්න පුළුවන් වෙන කෙනාට නැති කෙනාට හැමෝටම අපි recording එක ලබා දෙනවා. okay? ඒක තමයි මම කලින් explain කරේ. අපේ හැම class එකක්ම live Zoom හරහා තමයි වෙන්නේ. And also contact කරනවා campus number එකට message ඔයාට ඒ කියන්නේ contact කරන්න අවශ්‍ය වෙන්නේ වාගේ registrations වලට නම් ඔයාට පුළුවන් මම අර කලින් පෙන්නපු number එක contact කරලා ඔයාලගේ registrations කරගන්න. ඊට පස්සේ ඔයාලව group එකකට යාලා add කරයි. So after that we will be in contact, okay? So I hope your questions are solved. Do you teach us every grammar lesson? Actually, this is a spoken English course, okay? But I do the grammar parts as well. Okay, so mostly we need the tenses, so that is fully covered, so y'all don't have to worry. We are doing each and every grammar part also, right? Actually, I don't know your name. It shows as Zoom user. Okay, I hope that you got the answer for your question. Practical කරනවද? ඔව්. අපි අනිවාර්යයෙන්ම හැම lesson එකකට පස්සෙම සහ හැම class එකකට පස්සෙම practical sessions අපි කරනවා. Speaking practice අනිවාර්යයෙන්ම කරනවා අපි. Okay? අපි හැමදාම speaking practice කරනවාමයි. ඒක අපි මිස් කරන්නේ නැහැ. මොකද මේක spoken English course එකක්. අපේ speaking skills අපිට වැඩි දියුණු කරගන්න ඕන නිසා හැම class එකකට පස්සෙම ඒ වගේම අපි කරන හැම lesson එකකට පස්සෙම අනිවාර්යයෙන්ම speaking session එකක් අපි කරනවාමයි. practicals කරනවා. කරන්න ඕන එක. actually ෆාතිමා දැන් තව message එකක් දාලා තිනවා. ඔයා මේක ගැන පොඩ්ඩක් administration එකෙන් ඔයාට අහන්න පුළුවන්ද? okay? පොඩ්ඩක් administration එකෙන් අහලා ඒගොල්ලන්ගෙන් idea එකක් ඒ කියන්නේ මේ contact details ගන්න පුළුවන්ද කියලා ඒගොල්ලන්ගෙන් අහලා ඔයාට දැනගන්න හැකියාවක් ලැබෙයි. okay? And okay, right. Is that all? වෙන ප්‍රශ්න නැද්ද කාටවත්? Okay, no problem, Fatima. Yes. Anyone else? Do you all have any questions to ask from me? Any doubts? Okay, එහෙනම් මං හිතන්නේ මෙච්චර තමයි ඔයාලට තියෙන ප්‍රශ්න. මං හිතනවා මේ හැම ප්‍රශ්නයකටම ඔයාලට පැහැදිලි උත්තරයක් ලැබිලා ඇති කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම ජුලයි 2 වෙනිදාට මාත් එක්ක සම්බන්ධ වෙන්න අපේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. සම්බන්ධ වුණාට පස්සේ ඔයාලට තේරෙයි ඔයාලා කොයිතරම් දුරට ඩිවෙලොප් වෙලා තියෙනවද, කොයි වගේ අලුත් දේවල් බොහෝමයක් ඔයාලට ඉගෙන ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම හරිම වටිනා කියන ස්ටඩි මටීරියල්ස් අපි ලබා දෙනවා. මම මේ සෙෂන් එක පටන් ගත්ත මුලම ඔයාලට මේ දේවල් කිව්වා. ඒත් නැවතත් මම මතක් කරනවා. ඉතින් මේ chance එක මිස් කරගන්න එපා. හැම කෙනෙක්ම දෙවනිදාට මාත් එක්ක join වෙන්න, මේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් thank you හැමෝටම මාත් එක්ක මෙච්චර වෙලා සම්බන්ධ වෙලා හිටියට. Have a nice day and good night.